බුදුසරණයි සියලු දෙනාට අංගම්පොර වෙදගෙදරින් ප්‍රතිකාර ලබා ගන්නා ඔබ සැමව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන සූදානම් වන්නේ මුහුණේ ආලේප කරන අංක 2 කියන බෙහෙත පිළිබඳවයි. ඉතින් මේ තියෙන්නේ ඔබට ලබා දී ඇති අංක 2 බෙහෙත් ඩප්පියයි. මේ තියෙන බෙහෙත පාවිච්චි කරන සරලම විදිය දැක්වෙන ඔබට ලබා දී ඇති අංක 2 බෙහෙත කියලා ගහලා තියෙන කොළය. ඒ වගේම අපිට පිරිසිදු භාජනයකුත් අවශ්‍ය වෙනවා. ඒ වගේම පිරිසිදු යෝගට් හැන්දකුත් අවශ්‍ය වෙනවා. ඉතින් මුලින්ම අපි මේ බෙහෙත් ඩප්පිය විවෘත කරගමු. ඉන්පසුව පිරිසිදු යෝගට් හැන්දක් ගෙන මේ ආකාරයට හැන්දෙන් එකක් බෙහෙත් කුඩ අරගෙන පොඩ්ඩක් උඩින් තියෙන වැඩි ප්‍රමාණය ඉවත් කරගන්න ඕන. ඉන්පසු ඒ යෝගට් හැන්දටගත් බෙහෙත් ටික අපේ මේ භාජනයට දාගන්න. ඉතින් මේ ආකාරයට වතුර අරගෙන, يعني පිරිසිදු වතුර ටිකක් අරගෙන ඇසවට ආලේප කරන්න පුළුවන් ගානට මේ බෙහෙත් කුඩු තියෙන භාජනයට වතුර එක් කරගන්න. විශේෂයෙන්ම වතුර එක් කරද්දී වතුර වැඩි වුණොත් තව බෙහෙත් කුඩු සල්පයක් දාලා පදම හදාගන්න. අඩුම මෙන්න මේ පදමටවත් බෙහෙත කලවම් වෙලා ඇනිලා වතුර එක්කලා තියෙන්න ඕන. ඉන්පසු මේ වීඩියෝවේ තියෙන විදියට රෝගියාගේ S2 වටා පොඩි වේලාවක් මේ ආකාරයට මසාජ් කර බෙහෙත මේ ආකාරයට මුහුණේ ආලේප කරන්න. තව දෙයක් මතක තබා ගන්න. ඔබ කිසිම විටක ඇස්වලට කාච දමා ඇතනම් මෙම මසාජ් සත්කාරය කරන්න එපා. එය නොකර බෙහෙත් ආලේප කරන්න. ඉතින් මේ වීඩියෝ පේන විදියට රෝගියාගේ නළල ප්‍රදේශයත් එක්ක කම්මුල් දෙකෙත් හොඳට ගෑවෙන විදියට බෙහෙත ආලේප කරන්න. ඒ වගේම රෝගියාගේ ඇස් පිල්ලම් උඩ බලාගෙන ගන්න. ඒ වගේම මේ වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාලා නොදන්න අයටත් ෂෙයා කරන්න.
ඒ වගේම සියලුම දෙනාට ඇති ප්‍රශ්න කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඒවටත් අපි පිළියමක් යොදන්නම්. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. ඔබ සැමට රාවණා දෙවිඳුගේම ආරක්ෂාව ලැබේවා.